තෙරුවන් සරණයි. ලබන්නා වූ 2026 නව වර්ෂය ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේම 2026 වර්ෂයේ අද දුරුතු පොහොය දිනේදී අපි අද ඇවිල්ලා ඉන්නේ සුන්දර වටිනාකමක් තියෙන ලස්සනම ස්ථානයකට. මේ තමයි කටුවන ඕලන්ද බලකොටුව. ඉතින් අපි මේ පැත්තට ගිහිල්ලා වැඩි විස්තර කතා කරලා බලමු. අපි යමු මේ පැත්තට. අපි යමු. සුදු අධිරාජ්‍යවාදීන්ට අපේ රට වහල් රටක් බවට පත්වුණු යුගයක් තිබුණා. ඉතින් 1505 පෘතුගීසින් ලංකාවට පැමිණුණා. 17 වන සියවසේ ලන්දේසීන් ලංකාවට පැමිණුණා. ඉන් අනතුරුව ලන්දේසීන් පළවා හැරලා ඉංග්‍රීසීන් අපේ රට ආක්‍රමණය කරා. ඉතින් 17 වන සියවසේ ආරම්භ කරන ලද කටුවන ලන්දේසි බලකොටුවට තමයි අද අපි පැමිණලා තිබෙන්නේ. ඉතින් කටුවන ලන්දේසි බලකොටුවට පැමිණෙන්න තිබෙන්නේ මිද්දෙනිය වලස්මූල ප්‍රධාන මාර්ගයේ කොටුවේගොඩ කියන ස්ථානයෙන් මෙතන තිබෙනවා කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. මේ ආසන්නයේම තියෙන කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් එතනින් උඩට තමයි යන්න තියෙන්නේ කටුවන ඕලන්ද බලකොටුවට. ඉතින් අපි කටුවන ඕලන්ද බලකොටුවට ගිහිල්ලා ඒ පිළිබඳ විස්තර කතා කරමු. අපි යමු මේ පැත්තට. ඒ විස්තර අපි ගිහිල්ලා කතා කරමු. අපි යමු. ඉතින් ඔබ පිවිසෙන්නේ ඓතිහාසික කටුවන ඕලන්ද බලකොටුවටයි. ලන්දේසි ජාතීන් විසින් රට අභ්‍යන්තරයේ ඉදිකරන ලද බලකොටු අතුරින් වඩාත්ම සුරක්ෂිතව පවත්නා බලකොටුව කටුවන කොටුව වීම එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ඔප්නැම් වෙන ප්‍රධාන කරුණකි. ලන්දේසි බල සීමාව දැක්කෙන පැරණි සිතියමක් තියෙනවා 1761 ඔබට එය බලන්න පුළුවන් මේ කටුවන ඓතිහාසික ඕලන්ද කොටුවට පැමිණුවාට පස්සේ. ඉතින් ඒ වගේම තමයි ඔවුන් කටුවන බලකොටුව ඉදිකිරීමේදී මූලික වශයෙන් අංග දෙකක් කෙරෙහි සිය අවධානය යොමු කර තිබෙනවා. ඉතින් ඇත්තටම ඒ කරුණු දෙක තමයි දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට ප්‍රදේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම තමයි ඔවුන්ගේ ප්‍රධානම කරුණ වුණේ. ඒ වගේම සිය වාණිජ අරමුණු ඉටු කර ගැනීමේදී කලාපීය මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදාගත් අතරම මේ ප්‍රදේශයේ බහුල වශයෙන්ම තේ පොල් රබර් කුරුඳු ගම්බිරිස් කරාබුනැටි වැනි දේවල් තිබුණා. ඉතින් ඇත්තටම ඔවුන් ඒවා ඒ රටට ගෙන යාම සඳහා තමයි ඔවුන් මේ දේවල් මේ කටුවන ඕලන්ද කොටුව ඉදිකරේ. ඒ වගේම තමයි කටුවන බලකොටුව අපට ප්‍රදේශයේ පිහිටීමද බලකොටුවක් නිර්මාණය කිරීම උදෙසා මනා යෝග්‍යතාවක් පෙන්눔 කරයි. පොදුවේ සලකා බැලීමේදී අපට ප්‍රදේශයේ රැලිබීම් සහිත භූමි ලක්ෂණ පෙන්눔 කළ බවද බටහිර වයඹ දිග මායිම් වල තරමක් උස කඳු පන්ති පිහිටා තිබෙනවා. ඇත්තටම කියන්න ඕනේ මේ පැත්තෙන් තියෙනවා රම්මලේ කන්ද, ඒ වගේම කරිවිල කන්ද, ඒ වගේම හස්තිගල කන්ද වැනි කඳු වලල්ලකින් වට වුණු ප්‍රදේශයක් තමයි. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ ප්‍රදේශය පොළොන්නරු යුගයේදී
පරාක්‍රමබාහු රජතුමා ඒ වගේම සුගලා බිසවිය මේ කටුවන කොටුවේ සෙනග රැස් කරමින් යුද්ධයට ඔවුන් යුද සේනාව නිර්මාණය කරා කියලා ඇත්තටම මෙහි ජනප්‍රවාදය පැවැතෙනවා. ඒ පිළිබඳවත් අපි තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වීඩියෝ එකකින්. ඉතින් ඇත්තටම ලොකු විස්තරයක් මෙහි තිබෙනවා. කටුවන් ප්‍රදේශයේ පිහිටීම ආරක්ෂක මධ්‍යස්ථානයක් පිහිටීම සම්බන්ධයෙන් බෙහෙවින්ම වැදගත් වන බව ලන්දේසීන් අවබෝධ කර ගැනීම පෙර සිටීම පැරණි සිංහල පාලකයින් පවා දැන සිටි බව මූලාශ්‍රයේ සාධක තිබේ. නිර්ධනයක් ලෙස මහා පරාක්‍රමබාහු රජු සමයේදී ක්‍රිස්තු වර්ෂ 1153 සහ 1886 රුහුණු ප්‍රදේශය මුල් කොටගෙන රජුට විරුද්ධව යුද සංවිධානයක් කළා කියලා මම පෙර සඳහන් කළා. සුගලා බිසවගේ බලකොටුවක් කටුවන තිබූ බව මහා වංශය සඳහන් කරනවා. ඉතින් ඇත්තටම වටිනාකමක් තිබෙන සුන්දර කඳු වළලු වලින් වටවුණු සුවිශේෂී ස්ථානයක් තමයි මේ කටුවන කොටුව. සිංහලේ අවසානම සටන පැවති ස්ථානය කටුවන ඕලන්ද බලකොටුව තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ඇත්තටම කීර්ති රාජසිංහ රජු සමයේ සිංහලයන් විසින් දියත් කරපු අවසානම සටන තිබුණු ස්ථානයට තමයි අපි මේ පිවිසෙන්නට හදන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ස්ථානයේ තිබුණ ප්‍රධානම දොරටුව ප්‍රධානම ద్వාරය තමයි මේ ස්ථානයේ තිබෙන්නේ. ඉතින් ඇත්තටම එදා අවසානම සටන සිදු දිනයේදී 1761 පෙබරවාරි 8 වෙනිද තමයි මේ කොටුව සියල්ලම්ම සිංහලයන් අතට පත් කරගත්තේ. ඉතින් මේ ඔබ දකින්නේ මඩුවන්වල දිසාව ඇතුළු පිරිස මේ කටුවන ප්‍රදේශයට පැමිණිලා මේ කොටුව වට කරලා ලන්දේසින් යටත් කරගෙන මේ ඔවුන්ට මතක සටහනක් වශයෙන් මෙන්න මේ ස්ථානයේ තිබිච්චි මේ ගල් උළුවස්ස ඔවුන් විසින් රැඟෙනගෙන ගිහිල්ලා දැනට මේ ගල් උළුවස්ස මඩුවන්වල වලව්වේ අපිට දක්නට ලැබෙනවා. ළඟදී මේ පිළිබඳවත් ඔබට මා සඳහන් කරනවා අලුත් වීඩියෝ එකකින් ඒ උළුවස්ස පෙන්වන්න බලාපොරොත්තු වෙනවා අපි මඩුවන්වල වලව්වට ගිහිල්ලා. ඉතින් ඇත්තටම මෙන්න මෙතන තමයි මේ ප්‍රධාන දොරටුව පිවිසෙන ප්‍රධාන ద్వාරය තිබිලා තියෙන. ඉතින් දැනට ඒක ගලවගෙන ගිහිල්ලා එහි සිහිවටනයක් විදියට මඩුවන්වල වලව්වට ගෙනහිල්ලා එහි ඒ වලව්වෙහි ගල් උළුවස්ස සබි කර තිබෙනවා. ඉතින් ඇත්තටම ලොකු සටනක් දින 3ක් පමණ තිබිච්ච සටනක් සිංහලයන් විසින් දියත් කරපු සටනක් තමයි මේ ස්ථානයේ තිබුණේ. අපි යමු ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු කොටුව ඇතුළට. එන්න යන්න. සයිසිය 45 ආරම්භ කරන ලද මේ කටුවන ඕලන්ද කොටුව 1697 දී තමයි මෙහි සම්පූර්ණම වැඩ අවසන් වෙලා තිබෙන්නේ. ඉතින් ඇත්තටම ආනෝට් 1 වේ ඉඳලා තියෙන්නේ මෙන්න මෙතන තමයි ඔහුගේ ප්‍රධානම කාර්යාලය ප්‍රධාන ඔෆිස් එක තිබිලා තියෙන්නේ. ඉතින් ඒට නුදුරින් ඇත්තටම ලිඳක් තිබෙනවා. මේක උමගක් කියලත් සඳහන් කරනවා. උමගක් කියලා සඳහන් කරනවා. ඒ වගේම ලිඳක් කියලා සඳහන් කරනවා. ඇත්තටම ඒ පිළිබඳව හරියට තොරතුරු නැහැ. මේයින් යන්න පුළුවන් කියලා සඳහන් කරනවා. නොයෙක් ප්‍රදේශවලට ගැමි විවාහාරයේ සඳහන් වෙනවා. ඌරුබකු ඔය ගලා යනවා මෙහි පිටුපසින්. ඉතින් ඒ යන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි කොටුව ඇතුලේ ඉන්න
ඔවුන්ට ජලය ලබා ගැනීම සඳහාත් මේ ඉදිකරා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ ඉඳලා මොරවාඩිය කියලා ප්‍රදේශයක් තිබෙනවා. ඒ ප්‍රදේශයේ ඔවුන් කොඩියක් දානවලු ඔවුන්ට යම්කිසි කරදරයක් වුණ වෙලාවට සංඥාවක් වශයෙන්. ඒ වගේම තමයි ඉන් අනතුරුව ගොන්ගල කන්ද මුදුනෙත් ඒ තිබිලා තියෙනවලු ඔවුන්ගේ මුර කුටියක්. ඉතින් ඒ මුර කුටියෙත් කොඩියක් දානව කියලා සඳහන් කරනවා ඔවුන්ට මොනවා හරි පණිවිඩ හුවමාරුව සඳහා. ඒ වගේම තමයි ඉන්න අනතුරුව ඔවුන් කන්ද උඩරට ප්‍රදේශයේ එතනින් සංඥාව ලබා දෙනවලු ඒ ගොන්ගල ප්‍රදේශයේ එතන කොඩියක් සංඥා කරලා. ඉතින් ඇත්තටම සුන්දර සුවිශේෂී ස්ථානයක් එන්න මේ ප්‍රදේශයටත් ඔබත් නරඹන්න. ඉතින් ඇත්තටම සුදු අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව අපේ දේශය යටත් කරගෙන ඔවුන් පාලනය කරද්දී ඔවුන් ඉදිකරපු බලකොටුවක් තමයි මේ ඔබ දකින්නේ. ඉතින් ඇත්තටම අපේ රටෙහි තිබිච්ච වටිනා කියන සම්පත් ඔවුන් රැගෙන ගියා. ඒ දේවල් මුතු මැණික්, ඒ වගේම තමයි ඇද්දල, අපේ රටෙහි තිබෙන කුළු බඩු වර්ග, ගම්බිරිස්, කරාබු නැටි සියලු දේවල්, ධාන්‍ය වර්ග ඔවුන් ඒ රටවලට අරගෙන ගියා. ඉතින් අපේ රට යටත් කරගෙන ඔවුන් බලය තහවුරු කරගනිමින් මේ සියලු දේවල් ඒ රටවල් වලට රැගෙන ගියා. ඉතින් ඒ 1861 පෙබරවාරි 6 වෙනිදා 7 වෙනිදා ඔවුන් සටන් කරලා මඩුවංගල දිසාව ඇතුළු ඒ පිරිස මේ නිජබිම අපි සතු කරගත්තා. ඉතින් ඇත්තටම ඉන් පස්සුව තමයි අපේ රටට මෙය උරුම වුණේ අපේ ජනතාවට. ඉතින් ඇත්තටම ඔවුන් ඉදිකරපු වටිනා කියන තැනක් ඉතින් ඇත්තටම අපේ රට පාලනය කරන සමයේ. ඉතින් ඇත්තටම එන්න ඔබත් මේ ප්‍රදේශයට ඇවිල්ලා නරඹලා මේ පිළිබඳව විස්තර දැනගෙන යමු. ඔබට මා ආරාධනා කරනවා එන්න කටුවන ප්‍රදේශයට සුන්දර වටපිටාවකින් යුත් මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ කටුවන කොටුව නරඹන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.